හායි ඔන්න අපි අද දවල් වෙලා පොඩි ගමනක් යනවා 10 මාට 11ට විතර. ඉතින් ඔයාලා බලනවාද මේ ලස්සන වෙල්යායවල් පහු කරගෙන අපි කොහෙද මේ යන්නේ කියලා? මේ ටික කලින් දැකලා නැහනේ. ඔව් අපි මේ යන්නේ අපේ ඉඩමට පොල් ටිකක් කඩාගෙන යනවා. මේ දවස්වල පොල් හරි ගණන්නේ 200ක් 180ක් අතරනේ පොල් ගෙඩියක් තියෙන්නේ. අපිට මාස එකමාරකින් දෙකකින් විතර ඉඩමින් පොල් ටිකක් කඩා ගන්නත් බැරි වුණා. ඒ නිසා පොඩ්ඩක් අපේ බජට් එක එහෙ මෙහෙ වෙලා තියෙන්නේ මේ දවස්වල. බබාලාගේ කොන්සර්ට් වල වැඩයි ඒ ගොඩක් ಜಾති නිසා ඇත්තටම බජට් එක ටිකක් වැඩියෙන් ගියා කියලා හිතෙනවා. ඉතින් අපි යන්නත් බැරි වුණ නිසා දැන් මේ යන්න දැස් වෙන්නේ පොල් ටිකක් කඩාගෙන ඉන්න. මේ ලස්සන වෙල්ලාවේ මැදින් තමයි අපේ ඉඩමට යන්න තියෙන්නේ. අන්න ඔතනින් හාර වෙලා තව මීටර් 100ක් 150ක් ඉස්සරහට යනකොට තමයි අපේ ඉඩම තියෙන්නේ. ඉතින් ඔන්න අපි කොහොම හරි ඉඩමට ආවා. අපිට මාස එකමාරකින් දෙකකින් එන්න බැරි වුණා. ඇත්තටම ගොඩක් වල් වැවිලා අපේ තියෙන වැඩ කටයුතුත් එක නිතරම අපිට මෙහෙට එන්න බැරි වෙනවා. මොකද අපිට මෙතෙන් එන්නේ කිලෝමීටර් 7ක් 8ක් වගේ යනවා. ඒ වගේම හස්බන්ඩ් එනකොටත් ටිකක් රෑ වෙන නිසා ගොඩක් වෙලාවට ඒ වෙන්නේ නැහැ අපි. ඉතින් අද දවසේ කොහොම හරි අපි arrange කරගෙන ආවා පොල් ටික කඩා ගන්න. මොකද ඔයාලා දන්නවා මේ යන ආර්ථික මට්ටමේ ගොඩක් මේ දවස්වල දැන් එළවලු වලට ගොඩක් ගණන්. එතකොට අනිත් බඩුත් ගොඩක් ගණන් ගිහිලා තියෙන්නේ. පොල් ගෙඩියක් 180ක් 200ක් අතර යනවා. ඉතින් ගෘහණියෝ තමයි ඒකේ අමාරුව දන්නේ. මොකද කුස්සියේ දේවල් අඩුපාඩු වෙනකොට ඇත්තටම කාන්තාවකට තමයි නේ අපහසුව දැනෙන්නේ. ඉතින් තමන්ගෙම ගහකින් කොලකින් ගෙඩියක් දෙකක් කඩාගෙන වේල පිරිමහ ගන්න තියනවා නම් ඇත්තට මේක ගොඩාක් වටිනවා. ඒ සල්ලි ඉතුරු වෙනවා. අපි හිතන්නේ නැති විදිහට අපිට ඇත්තට මෙතන ලොකු ඉතුරුවක් කරගන්න පුළුවන්. අනික මුදල් කළමනාකරණය කරනවා කියලා ඇත්තටම සමහරව හිතාන ඉන්නේ සල්ලි ඉතුරු කරන එක. ගන්න පඩියෙන් ඔක්කොම ඉතුරු කරන්න ඕනේ. බැංකුවල සල්ලි අච්චරක් මෙච්චරක් තියෙන්න ඕන. එහෙම නෙවෙයි. සල්ලි ඉතුරුවක් තියෙන්න ඕන තමයි. මොකද හදිස්සියකට ගන්න යම්කිසි මුදලක් ඉතුරු කරගන්න ඕනේ. ඒ අයිට අමතරව අපිට මුදල් ඔයා හිතන්නකෝ ඔයා යම්කිසි පොඩි සුළු ව්‍යාපාරයක් පොඩි බිස්නස් එකක් ගෙදර කරනවා නම් ඔයාලට මාසෙකට පොඩි ගාණක් එනවා. එහෙම නැත්නම් ඔයා දවස් ගානේ කඩේකට පොඩි කෑම මොන හරි හදලා දානවා කියලා හිතන්නකෝ. එහෙම නැත්නම් පොට්ස් හරි මොන හරි හදනවා. ස්මෝල් බිස්නස් මොන හරි කරනවා. එහෙම නැත්නම් රැකියාවක් කරන කෙනෙක් වුණත් එතකොට තමන්ට අනිවාර්යෙන් මාසෙට ගාණක් අතට එනවා කියලා දන්නවනේ. ඒකින් පොඩි ගාණක් ඉතුරු කරන ගමන් ඔයාලට තව සල්ලි එකතු කරන දැන් අවුරුද්දක් දෙකක් එකතු කරගෙන සමහර අය ළඟ සල්ලි තියෙනවනේ. එහෙම කෙනෙකුට පුළුවන් නම් මම නම් හිතන්නේ හොඳම දේ බැංකුවකට දාන එකට වැඩිය එක්කෝ ජුවලරි මොන හරි ගන්න ඕනේ. රත්තරන් කියන්නේ දිනෙන් දින මිල ඉහළ යන දෙයක්. ඉතින් එහෙම බැරි කට්ටියට පුළුවන් නම් ඉඩමකට වගේ ආයෝජනය කරන්න. ලොකු ගණන් වලට නෙවෙයි පර්චස් 10ක්. ඇත්තටම මම උදාහරණයක් විදිහට ගත්තොත් මේ අපේ ඉඩම අපි ගත්ත ගානට වැඩිය සම්පූර්ණයෙන්ම මේ වගේ තව ගුණයක් වැඩි වෙලා තියෙන මේකේ වටිනාකම. ඒක හොඳම ආයෝජනයක් කියලා මම හිතනවා. හැමෝටම එහෙම කරන්න බෑ ඒක මම දන්නවා. නමුත් යම්කිසි මුදලක් ඉතුරු කරගන්න පුළුවන් අය ඉන්නවා. තව දෙයක් කරගන්න උත්සාහවන්ත වෙන අය ඉන්නවා. බෑයි කියලා දෙයක් නෑ අතාරින්න එපා.
අපිත් මේ අලුත් ජීවිතේ මුලින් ඉඳලා පටන්ගෙන යන ගමන් අපිත් දැන් අපි පළවෙනි ස්ටෙප් එක විදිහට තමයි මේ ඉඩම ගත්තේ. අපි ඉතින් අපි කරගන්න දේවල් ඔයාලට කියන්නේ අපිත් එක්කම ඔයාලටත් ඉස්සරහට යන්න පුළුවන් වෙන්න කියලා හිතාගෙන ජුවලරි ගන්න එකයි ආයෝජනය කරන එක කියන්නේ ඉඩමකට එහෙම නැත්නම් තමන්ගේම ව්‍යාපාරයක්. මොනවා හරි සුළු ව්‍යාපාරයක් මොනවා හරි පොඩි දෙයක් පටන් ගන්න. ඇත්තට මේක ගොඩාක් වටිනවා. රස්සාව කියන එකට විතරක්ම රස්සාව කියන එකට විතරක්ම අපි හුරු වෙලා ඒ පඩියෙම හැමදේම කරගන්න හිටියොත් නම් ගොඩක් අපහසු වෙනවා. මොකද බබාලගේ වියදම්, හදිසි බෙහෙත් වලට, එතකොට ඔය හදිසි ස්කෝලවල ඒ වගේ වැටෙන උත්සව, ඒ වගේ වියදම් වෙන අවස්ථා. එතකොට අපි ඔයාලා දන්නවා ගොඩාක් දේවල් වැටෙනවා. ඉතින් අපේ නොහිතුව වෙලාවල් වලට ලොකු වියදම් යන අවස්ථා තියෙනවා. සමහර මාසවල වෙඩින් 2 3 එකවර එනවා. එතකොට ඇත්තටම ගොඩක් අපහසුයි, දුර ගමන් යන්න වෙනවා. එතකොට පෙට්‍රල් ගණන් ලොකුවට යනවා. ඉතින් මේ වගේ අවස්ථාවල් වල තමන්න පුළුවන් නම් තමන්ගේ වත්ති පිටියේ දෙයක් හදලා අරගෙන ඒ කුස්සියට අපිට ඇත්තට මේ දෙක එකතු කරගන්න බලන එතන ලොකු මුදලක් ඉතුරු වෙනවා. ඉතින් අපි එන අතරමඟ අපිට ලස්සන නිදක් පොඩි දොළ පාරක් එක්ක හම්බුණා. වතුර දැක්කහම ඉතින් ඕන කෙනෙක් පොඩි ළමෙක් වෙනවනේ. ඉතින් මටත් එහෙම වුණ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. බලන්නකො එතන කොච්චර ලස්සනද කියලා. සබහාදාමත් එක්ක ඉන්නකොට හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා කියන්නේ මම මේ නිසා. ඇත්තටම අපි පොඩි ළමයි වෙනවා එතකොට. බලන්නකො මට වගේමද ඔයාලටත් දැනෙන්නේ කියලා. ඉතින් නිල් කැටේට වතුර තිබුණේ ඒ පුංචි ලිඳයි ඒ පුංචි දොළ පාරයි දාලා අපිට ඉක්මනට එන්න වුණා ආපහු. ඇවිල්ලා දවල්ට කාලා වොෂ් එකක් දාගෙන අපිට ආපහු යන්න වුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක් මේ විදිය අපි ඉවර වෙලා තිබුණා. සැලරි වැටෙන්නේ 30 වුණත් සමහර භාණ්ඩ මේ පාර ඉවර වෙලා තිබුණා කලින්ම. ඉතින් අපි මෙතනින් තමයි හැම වෙලෙම බඩු ගන්නෙ. මෙතන ලොකු ඩිස්කවුන්ට් එකක් යනවා සමහර භාණ්ඩ වලට. ඉතින් මම භාණ්ඩ ගද්දි ගොඩක් සැලකිලිමත් වෙනවා. මොකද එකම භාණ්ඩේ බ්‍රෑන්ඩ් නේම් එක නිසා ලොකු ගාණක් ඇඩ් වෙලා තියෙන අවස්ථා තියෙනවා. මම ඒ වගේ වෙලාවලට ඇත්තටම අපි දන්නවා මේක සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා දන්නවා. එක්ස්පයර් ඩේට් වල ප්‍රශ්නයක් නැති අවස්ථා තියෙනවා. එතකොට මම අර අඩුවෙන් තියෙන එක තමයි මිලදී ගන්නෙ. ඒ විදිහට බැලුවම රුපියල් 1000ක 2000ක ලොකු ඉතිරියක් කරගන්න පුළුවන් වෙනවා අපිට මාසෙ අන්තිමේ අපේ බජට් ප්ලෑන් එකේ. එතකොට හිතන්නකො රුපියල් 2000ක් 3000ක් සමහර දවස් වලට 1500ක් ඒ වගේ ඉතුරු වෙනවා කියන්නේ ඇත්තටම අපිට ඒක ලොකු ඉතිරියක්. ඒක ගොඩක් වටිනවා අපිට තව වැඩකට යොදවන්න. ඉතින් මම ගොඩක් සැලකිලිමත් වෙනවා භාණ්ඩ ගන්නකොට. කොහොමත් මම භාණ්ඩ 2 3ක මිල සසඳලා බලලා තමයි භාණ්ඩ ගන්නෙ. අපි මේ විදිහට සාමාන්‍යයෙන් ගන්නෙ නැහැ. මේ විදිහට අපිට උන මේ ෆස්ට් ටයිම් එක මම හිතන්නේ. මෙතනදිත් මම අර කිව්ව එක බලන්නකො එකම භාණ්ඩේ මිල ගණන් දෙකක් තියෙනවා. ඉතින්
මම හිතනවා අපිට බුද්ධිමත් වෙන්න ඕනේ කාන්තාවන් විදිහට මේ භාණ්ඩ මිලදී ගැනීමේදී එකම මේ බ්‍රෑන්ඩ් නේම් එකකට වැඩියෙන් ගෙවනවට වැඩිය අපි බජට් එක ප්ලෑන් කරගෙන අත්‍යවශ්‍ය බඩු අපිට මිල අඩු ඒ වගේ තෝරලා ගන්න. ඉතින් මගේ ඊරිදා දවසේ හවස් වරුව ගෙවුණේ ඔන්න ඔය විදිහට. අලුත් අවුරුද්දත් ළඟ එන නිසා අඩුපාඩු පොඩි පොඩි බඩු ටිකත් අරගෙන අපි ඉතින් ගෙදර යන්න පිටත් වුණා. බුද්ධිමත්ව ක්‍රියා කරන කාන්තාවන් හැමෝම මං හිතනවා මගේ කතාව එක තැනකදී හරි අනුමත කරයි කියලා. ඉතින් අපේ ජීවිත අපිම තමයි ලස්සන කරගන්න ඕන. හැමදේම ප්ලෑන් කරලා බුද්ධිමත්ව කටයුතු කරලා අපි ඉස්සරහට සතුටින් ඉන්න අපේ දවස් හදා ගන්න ඕන අපිමයි. ඒක නිසා හැම වෙලේම අපි බුද්ධිමත්ව කටයුතු කරමු කියලා මම හැමෝගෙම ඉල්ලලා හිටිනවා. ඉතින් මේ වගේ ලස්සන දවස් මගේ ජීවිතේට තව එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.